ඉතින් හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි ආවා බර්ඩ්ස් ලෑන්ඩ් රිසර්ව් කියන මෙල්බර්න් වල මේ බෙල්ග්‍රේව් ඒරියා එකේ තියෙන මේ ලස්සන පාක් එකකට. ඉතින් මේකේ මේ ට්‍රේල්ස් තියෙනවා, වෝකින් ට්‍රේල්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිදින්න පුළුවන් ගොඩක් පාක් එක ඇතුලේ. ගොඩක් මේ කඳු හරියේ තියෙන පාක් එකක්. ඉතින් ඔයගොල්ලන්ට වටේ ගත්තොත් එහෙම ලොකු පාක් එකක් මේ ඒරියා එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන බාබකියු ෆැසිලිටීස් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඉන්න බෙන්චස් එහෙමත් ගොඩක් තියෙනවා. ඉතින් මේක තියෙන්නේ බෙල්ග්‍රේව් ඒරියා එකේ බර්ඩ්ස් රිසර්ව් ලෑන්ඩ් කියලා මේකට කියන්නේ. වතුර ඉතින් ගොඩක් හැමදේම වගේ තියෙනවා. ඔක්කොම টয়ලට්ස් එහෙමත් ඔක්කොම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා පොඩි ට්‍රේල් එකක් ඇවිදලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක ලොකු ෆාම් එකක්, ලොකු ෆාම් ඒරියා එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේ පැත්තේ බැලුවොත් මේ තාම ෆාම් එක තියෙනවා. ඔයගොල්ලන්ට කියොත් එහෙම මේකේ ෆාම් එක වටේ තමයි ඇවිදින්න තියෙන්නේ. විශේෂයෙන්ම මේකේ මේ ප්ලැටිපස්ලා ඉන්නවා වතුරේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ව බලන්න එහෙම යන්න පුළුවන්. මේක සම්පූර්ණ මේ ලොකු ෆාම් ඒරියා එකක්. ඉතින් මේ හරිම ලස්සනයි. මේ ගස් කොළන් අතරින් යන්න තියෙන්නේ. ඒ වගේම පොඩි දිය කඩිති මේ තියෙනවා ගොඩක්. මේ පොඩි දොළ පාරවල් ගොඩක් තියෙනවා. ඒ වගේම ඇවිදින්න පොඩි දරුවොත් එක්ක එහෙම එනවනම් හරිම ලස්සන තැනක්. මේ ඇවිල්ලා බලන්න. ඉතින් මේ පැත්තේ ඉන්න කවුරු හරි කට්ටිය ඉන්නවනම් ගොඩක් අය මේ ඇවිදින්න මේ ට්‍රේල්ස් වල එහෙම එනවා. බල්ලෝ ඇවිදිනවා. ඊට පස්සේ එක්සර්සයිස් කරන්න එහෙමත් කට්ටිය එනවා. හරිම ලස්සන මේ පොඩි ක්‍රීක් එකක් යනවා මෙතන. ඉතින් මේ ඉඳන් ෆොටෝස් එහෙම ගහන කට්ටියට හොඳයි. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන්, ලස්සනයි.
ඉතින් මම හිතන්නේ මේ පාක් එකේ බොහොම ලස්සන තැනකට තමයි අවිල්ලා තියෙන්නේ. මේ හරියේ මෙතන පොඩි ලේක් එකක් තියෙනවා. ඊට පස්සේ අතන ලොකු කන්දක් තියෙනවා. ඉතින් ඒ හරියට එන කට්ටිය මේ බල්ලොන් එහෙම නාවන්න එහෙමත් පුළුවන් මේ ලේක් එකේ. අතන පොඩි පඩි පෙලක් හදලා තියෙනවා. ඉතින් එන කට්ටියට බල්ලොන්ව දාන්න පුළුවන් ඒකට. ඉතින් හරියම ලස්සන මේ දර්ශනයක්. විශේෂයෙන්ම මේ වගේ කාලෙට ගොඩක් ප්‍රශ්නෙත් නැහැ. මේ ලොකු සීතලකුත් නැහැ. ඉතින් හරියම ලස්සනයි. ඉතින් ඔන්න ඔහම තමයි අපේ මේ රිසර්ව් එකේ වීඩියෝ එක. ඉතින් හොඳ නම් ලයික් එකක් දාගෙන යන්න වීඩියෝ එකට. හොඳ නම් ෂෙයා කරගෙන යන්න. ඉතින් එහෙනම් ආයෙ හම්බෙමු. හැමෝටම ජය වේවා.